දළදා වහන්සේ අත්‍යම කියනවා නම් වැඩ සිටියට අපි දළදා වහන්සේ කවුරුත් පෙරහැර ගෙනියන්නේ නැහැ. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ තමයි අපි පෙරහැර කරඬුව සකස් කළා. එහි සරියුත් මුගලන් ධාතුන් වහන්සේලා තමයි වැඩ සිටින්නේ. ඒක තමයි පෙරහැර කරඬුව හැටියට පෙරහැර ගමන් කරන්නේ. නමුත් දළදා වහන්සේ පෙරහැරේ අපි ගමන් කරන්නේ නැහැ. නමුත් දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවේ කරඬු 7ක් ඇතුලේ. ඉතින් අපි අද වැඳ පුදා ගන්න මේ මහ කරඬුවේ යතුරු තියෙන්නේ මම ළඟ ඊළඟ කරඬුවේ 7ක් ඇතුලේ තමයි දළදා වහන්සේ වැඩ ඉන්නේ. ඊළඟට මල්වත මහානායක හාමුදුරුවෝ ළඟ යතුරු තියෙනවා. ඊළඟට අස්කිරිය මහානායක හාමුදුරුවෝ ළඟ යතුරු තියෙනවා. ඉතින් අපි තුන් දෙනාම එකතු වුණොත් පමණයි දළදා වහන්සේ එළියට වඩම්මන්න පුළුවන් වෙන්නේ. ඉතින් දළදා කරඬුව ඇතුලේ අපේ ඉතා වටිනා දේවල් තියෙනවා. දළදා වහන්සේ හේමාලා දන්ත කුමාරයා දළදා වහන්සේ රැගෙන ආපු ඒ කොණ්ඩපුර දළදා වහන්සේත් එක්කම ඒ වැඩ ඉන්නවා ඒ කරඬු 7 ඇතුලේ. ඒ වගේම රජවරු පූජා කරපු රජවරුන්ගේ ආභරණ කුණ්ඩල ආභරණ එතකොට රජුරුන්ගේ දිවිසෙන මාලේ සියල්ලම දළදා වහන්සේට පූජා කරලා තියෙන්නේ. ඒ පමණක් නෙමෙයි දළදා වහන්සේගේ දූවිලි පිහින්ද කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කෙස් වලින් සකස් කරපු මුසුන්නක් තියෙනවා. ඒ වගේ භක්තියෙන් තමයි රජවරු දළදා වහන්සේට සේවය කරේ. වගේම දළදා වහන්සේට බුද්ධ පූජාව තියන්න වෙනම රම් පාත්‍ර 4ක් තියෙනවා. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා හදලා පූජා කරලා. ඒ වගේම රත්තරන් කෙන්ඩි ඒවා සඳහා පැන් වැඩීම සඳහා. ඒ වගේ සෑම දෙයක්ම රජතුමා විසින් සකස් කළා. රජුමයි හේමක් අදා අරගෙන දළදා වහන්සේට පූජා කරන්නේ. ඒ නිසා පාන්දර අලුයම් දුරේ තියෙනවා. ඒ වගේම දවල් බුද්ධ පූජාව තියෙනවා. හසවස ගිලම්පස දෙකක් තියෙනවා. මොකද රජතුමාමයි ගිලම්පස පූජා කරන්නේ.